සුබ දවසක් ඔයාලා සැමටම මේ ලන්ඩන් බණ්ඩාර YouTube channel එකෙන් මම හිතුවා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න කියලා. මම මේ ඉන්නේ දෝහා කටාර වල කටා එයාපෝට් එකේ. ඉතින් හරිම ලස්සනයි. මෙතන තියෙන පොඩි උද්‍යානයක්. මේ ඔක්කොම ස්වභාවික ගස්. කාන්තාරයක් වුණාට වෙන්ටිලේෂන් ඔක්කොම හදලා බලන්න වහලේ උඩ ලස්සනට හදලා තියෙනවා. මේ මිනිස්සු ඇවිල්ලා අර ෆ්ලයිට් එක නැවත ෂෙඩියුල් කරනකම් එහෙම නැත්නම් එයාලට වෙලා තියෙනවා ඉන්න. ඉතින් ඔක්කොම එන්ජොයි කරන්න ඇවිල්ලා හරිම ලස්සනයි. මම පොඩ්ඩක් පාතර වල එක්කන් යන්නම්. ගිහින් පෙන්නන්නම්. හරිම ලස්සනයි. එක එක ගස් වර්ග තියෙනවා. ඔක්කොම මේ ස්වභාවිකයි ගස්. අපි බලමු මිනිස්සු ගිහිල්ලා මේ එයාලගේ ෆ්ලයිට් එක එනකන් ඉඳගෙන ඉන්නවා. සමහර නිදාගෙන එන්ජොයි කරනවා. ඉතින් හරිම අමුතුම පරිසරයක් කියලා හිතනවා. මම හිතන්නේ මම දැකලා තියෙනවා කියලා වෙන මේ වගේ තැනක් මිඩල් ඊස්ට් කන්ට්‍රි එකක හොඳට පරිසරයට අනුව හරිම ලස්සනට හදලා තියෙනවා. මේ බලන්න මේ ගස්වල එහෙම ලස්සන එක කොළයක්වත් නරක් වෙලා වේලිච්චාම නැහැ. ඔක්කොම හොඳට එන්ජොයි කරනවා. අපි පොඩ්ඩක් රවුමක් කරලා බලමු. මිනිස්සු කොහොමද එන්ජොයි කරන්න කියලා. බලන්න මෙතන වතුර වැටෙන ඒ නැචරල් සද්දයක් ඇහෙනවා. ඔක්කොම ස්වභාවික ගස්. මෙන්න බලන්න ලස්සන. මම පොඩි රවුමක් කරලා එක්කන් යන්නම්. බලලා අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත subscribe කරන්න. කරලා comments මොනවානම් තියෙනවා නම් කියන්න. මේ බලන්න. අන්න බලන්න සතුත් එන්නා. සතුන්ගේ සද්දෙත් ඇහුණා. ඔය හරිම ලස්සනයි. මේ බලන්න වහලේ. ලොකු වහලයක් තියෙනවා. ඔය අහස නෙමෙයි පේන්නේ වහලයක්. හරිම සුන්දරයි. ගමකට ආවා වගේ, කැලේකට ආවා වගේ කුරුල්ලන්ගේ සද්ද හොඳට ඇහෙනවා. ඔය සද්ද ඇහෙන්නේ. මේ බලන්න. ලස්සන ගස්. නිකන් හරියට ප්ලාස්ටික් වගේ. නමුත් මේවා නැචරල්ස් ගස්. මම ගාලා පොඩි රවුමක් එක්කන් යන්න. මෙන්න බලන්න මේ මිනිස්සු එන්ජොයි කරනවා නිදාගෙන. පොඩි ළමයින්ට ඉන්න ගෙවල් වගේ හදලා තියෙනවා. අර බලන්න කොහොමද එන්ජොයි කරන්න හැටි. කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. මේ බලන්න මේ මල් වල ලස්සන. නේ? හරිම ලස්සනයි. අන්න කුරුල්ල කෑ ගහනවා. මෙන්න මේ උඩ මේක තමයි බේස් එක. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. මගේ අනිත් channel වලට ගිහිල්ලා බලන්න. මම ගොඩක් ඔය travel කරන ඒවට ආසයි. ඉතින් මොන හරි comments එකක් තියෙනවා නම් දාන්න. ආසයි. subscribe කරන්න, share කරන්න. ඉතින් මම ඔයාලට recommend කරනවා මේ පරිසරය ඇවිල්ලා බැලුවොත් හොඳයි කියලා. මොකද අමුතුමයි. අපි එයාපෝට් වලට ගියාට මේක ටිකක් අර මිඩල් ඊස්ට් වල තියෙන අමුතු එකක් කියන එක මට දැනෙනවා. ගොඩක් ටුවරිස්ට්ලා ඇවිල්ලා ෆොටෝ ගන්නවා. ඒ බලන්න අර අන්න ඉතින් මමත් ඉන්නවා ඔයාලට බලන්න. මේ තමයි ලයනල් බණ්ඩාර රයිට්. අපි එහෙනම් දැන් උඩට යන්. උඩ ගිහිල්ලා බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. එහෙනම් ගොඩක් ස්තුතියි. නැවතත් මම මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.